ඉතින් කවදද කියනකොට නංගි එනවා කිව්වේ? ලබන මාසේ එනවනේ. දැන් කී පාරක් කිව්වද? ඔයා සල්ලි එවුවනේ මට iPhone 17 Pro එකක් ගන්න කියලා. Pro එකක්. ඔය ඇහුවානේ අරගෙන ඒවි. අයියෝ. අලුත්ම iPhone එකක් ගන්නවා කියන එක ඉතින් ඕනම කොල්ලෙක්ගේ හීනයක් නේ. එකපාර මොකද බං මාව හම්බ වෙන්න ඕන කිව්වේ? නෑ බං සාන මගේ රටේ ඉන්න යාළුවෙක්ට මම සල්ලි දැම්ම එනකොට iPhone 17 Pro එකක් ගන්න කියලා. මුද ෆෝන් ආන්සර් කරගෙන ඉන්න හොයාගන්නත් නෑ බං. ඒ යකා බිසි ඇති බං ඔහොම කලබල වෙන්න බං පොඩ්ඩක් ඉවසපන්. ඔබ මගුලක් කතා කරනවා. යකෝ ගිය අවුරුද්දේ ඔය විදිහටම ඔය යකා iPhone 16 ෆෝන් දෙකකට පොළු තියලා මගේ යාළුවෝ දෙන්නෙක්ගේ. මම පස්සේනේ දන්නේ. මේක අන්තිම මොහොතේ කියනවලු වීසා රිජෙක්ට් වුණා කියලා අන්තිමට ලංකාවට එන්නෙත් නෑලු. සල්ලිත් නෑ. අප්පට යකෝ එහෙනදින් බඩු තමයි. මස්කලද්දා පිස්සෙක් නේ යකෝ උඹ. උඹට iPhone 17 එකක් ඕන කිව්වනම් අර කසුනුගේ නංගිට කියලා ගෙන්න ගන්න මගේ එකත් එක්කම. එයා ලබන මාසේ එනවා යකෝ. තමන්ගේ උඹ විශ්වාස කරපන් පිට මිනිස්සු කොහොම විශ්වාස කරනවද උඩ පිස්සු. හරි දැන් මගේ මොකද්ද කියන් වෙන්න ඕන? මං උඹලුගේ ෆොටෝ එකක් කියවන්න. පුළුවන් නම් මචං උඹේ Facebook page එකේ දාපන් post එකක් මේක ලෝක හොරෙක් කියලා. ලංකාවේ කොල්ලෝ නිකන් අහුවෙනවා මේ වගේ හොරුන්ට. ඔව් ඔය වගේ උඹ මචං expose කරනවා. ෆොටෝ එක දාපන් යන්න. ඊටපස්සේ ඔබට හොඳ හැල්ලක් ගහලා මම දෙන්නම් ඇමරිලා මෙයා. එව්වද? දැම්මා. කො ආවේ නෑනේ. iPhone new කියන්නේ උඹනේ? ඒ කසුනිගේ ෆෝන් එකක්. මේ ඔය සන්තුෂ්ව දන්නවද? මේ ෆොටෝ එකක් කිව්වේ? එයා යාව දන්නවද? මම ඔයාටවත් කිව්වේ නෑ. මේ නංගිගේ ඕසින්න බොයිෆ්‍රෙන්ඩ් අනේ. ඈ? හෙලෝ නංගි. අප්පා. ඒ මොකද? අයියෝ නෑ නෑ සල්ලි මොනව කරගන්න බැරිද අනේ? නංගිගේ එකපාරට වීසා රිජෙක්ට් වෙලාලු. මොකද දන්නේ? හැබැයි මම නම් දන්නවා මොකද කියලා. ඈ? හේ!